මහා ප්‍රජාපති ගෞතමීන් මහරහත් තෙරණින් වහන්සේ පිරිනිවන් පාන්නට අවසර ඉල්ලපු වෙලාවේ අවසර දීලා පිරිනිවනට ආපහු වඩිනකොට අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ උත්තරීතර මාතෘත්වයට කෙලෙහි ගුණ සැලකුවා. කොහොමද තුන් ලෝකෙටම අසහාය වූ තුන් ලෝකෙටම අග්‍ර වූ අපගේ බුදුරජාණන් වහන්සේ මව්වරුන් 100කගේ මව්වරුන් දහසකගේ පියවරුන් දහසකගේ ආදරය කැටි වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ අපිට දක්වන ආදරය සෙනෙහස තුළ. එවන් වූ අපගේ බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධ මාතාව පිරිනිවන් පානකොට උන්වහන්සේට පසුගමන් කළා. බුදු කෙනෙක් මේ ලෝකේ කිසි කෙනෙකුට පසුගමන් කරලා නැහැ. පසුගමන් කරලා නැහැ. හැබැයි තමන්ගේ අම්මට පසුගමන් කළා. ඒ අම්මගේ පිරිනිවනට ඒ පිරිනිවන් පෑමට බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනටත් වඩා උත්සව ශ්‍රීයෙන් ඉතා හරිසරින් සියලු රහතුන් එක්රැස් කළා. ඊටාම පූජනීය ආකාරයෙන් ආදාහනය සිද්ධ කළා. මවට සැලකුවා බුදුරජාණන් වහන්සේ.